සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. නැගියන ශූරයන්ගේ ආසියානු කුසලානයට අදාළව ඊයේ පැවති තීරණාත්මක තරගයෙන් බංගලාදේශයට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එළඹෙන සිකුරාදා දින රාත්‍රියේදී දෙවන සෙමිෆයිනල් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමග තරඟ වැදීමට නියමිතයි. මේ තරගයේදී පිත්තෙන් කැපීපෙන්න දක්ෂතා දැක්වීමට සහන් ආරච්චිගේත් පිත්තෙන් සහ පන්දුවෙන් සුපිරි දක්ෂතා දක්වන්න දුනිත් වෙල්ලාලගේත් සමත් වුණා. ඉතින් අපි සුබ පතමු අපේ කොල්ලන්ට සෙමිෆයිනල් තරගයේ ජයගෙන අවසන් මහා තරගයට සුසුකම් ලබන්න හැකි වේවායි කියලා. තුන්කොන් T20 තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය අද සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිතයි. තරගය ආරම්භ වීමට සියල්ල සූදානම්. නමුත් වනිදුගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත මට්ටමකයි තිබෙන්නේ. ඒ හේතුව නිසාමයි වියස්කාන්තුවත් සංචිතයට කැඳෙව්වේ. නමුත් වනිදුගේ ආදේශකයේ විදියට දුෂාන් හේමන්ත ඉන්නකොට යෝන් ශූරයන්ගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුරුම්පු පන්දු යවන්නාව හිටි හැටියේම තුන්කොන් තරගාවලියට කිසිම හේතුවක් නැතිව ගෙන්වීම ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. අන්තිමට වියස්කාන්තු එහෙටත් නැති මෙහෙටත් නැති ක්‍රීඩකයෙක් වීමට වනිදු හසරංගගේ ආබාධය නිසා මේ තරගයට සහභාගී නොවුනොත් අනිවාර්යයෙන්ම ඔහුගේ රිප්ලේස්මන්ට් එක වෙන්නේ දුෂාන් හේමන්ත. නමුත් වනිදු නැති වුනොත් පසුපෙළ පිටිකරණයේ ලොකු අඩුවක් හිටිනවා. ඒ ගැටලුව සමග පවන්ට ක්‍රීඩා කිරීමට හැකි වේද යන්න ගැටලු සහගතයි. එසේ වුනොත් පන්දු යැවීම සහ පිටිකරණ යන අංශ දෙකෙන්ම සහයක් ගැනීමට කමිදුව ඇතුළට කැඳවාවි. ගොඩක් තැන්වල කියවෙන්නේ ආරම්භක පිටිකරුවන් ලෙස පැතුම් සහ කුසල් ක්‍රීඩා කර යුතුයි යන්න. නමුත් මගේ පුද්ගලික මතය පැතුම් සහ කමිල් මිෂාර ක්‍රීඩා කර යුතුයි යන්න. පැතුම් කියන්නේ කොහොමත් අපේ කී ප්ලේයර්. නමුත් කමිල්ගේ පිටිකරණයේදී බලපුවාම ඔහු පැතුම් සමග හොඳ විශ්වාසනීය ඕපන් එකක් දානවා. ඔවුන් දෙදෙනාට දිගු ඉනිම් වලට යාමට නොහැකි වුණත් එක් දින තරඟ තුනේදීම ඔවුන් නේදේ කළා. සියලු කරුණු සලකලා බලලා අවසන් ක්‍රීඩකයන් 11 දෙනා දැක්විය හැක්කේ මේ ආකාරයට. අපි කාලෙක ඉඳන් කියපු විදියටම දසුන්ව මේ තරඟාවලියේදී පිටිකරණ ප්‍රොමෝෂන් එකක් සමග එවි යුතුයමයි. මේ තරඟාවලියේදීවත් එය නොකර තාමත් යල්පැන ගිය මතවල අපේ තීරීම් කමිටුව සහ පුහුණුකරු ඉන්නවනම් එතනින් එහාට T20 කණ්ඩායමටත් දසුන්ටත් යන දෙපාර්ශවයටම ගෞරවයෙන් බුදු සරණයි කියන්න තමයි වෙන්නේ. පිටියේ කාලගුණය ගැන බැලුවොත් රාත්‍රිය වන විට ශීත වගේම මද පින්නක් පතනය වීමට නියමිතයි. කාසියේ වාසිය ගැන තීරණ ගද්දී එදා දවසේ තනතිරුව පිටියේ තත්වය සහ කාලගුණය මේ හැමදේ ගැනම හිතලා තීරණ ගන්න ඕනේ. මොකද සියලුම තරඟ පවත්වන්නේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී. එක දිගටම භාවිතා වෙන නිසා නිවාඩුවක් නැති මේ තනතිරු තිබෙන්නේ හොඳ තත්වයක නෙමෙයි. පිටිකරුවන්ට වඩා පන්දු යවන්නන්ට සහාය වෙන, හිතන දේ නොවන, නොහිතන දේ වෙන තනතිරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතුයි. කෙසේ නමුත් අපි සුබ පතමු මේ තරඟාවලිය ජයග්‍රහණයකින් අරබන්න ලැබේවායි කියලා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.